අන්තිම ටික මං හිතුවේ නෑ වෙයි කියලා. I am so glad I was recording. මගේ නම වජිර. මගේ හොබි එක ඇවිල්ලා travel කරන එක. Flights, hotels, experiences වලට මං හරිම ආසයි. ජීවිතේට ගියපු නැති සිටි එකකට ගිහිල්ලා අතරමං වෙන්න, මෙනියු එකේ නැති කෑම එකක් ඕඩර් කරලා කන්න, එහෙම නැත්නම් මගේ භාෂාව තේරෙන්නේ නැති මිනිස්සෙක් එක්ක කතා කරලා දෙයක් කරගන්න මං හරිම ආසයි. ඉතින් ඔයාලා travel කරන්න කැමති කට්ටිය නම් එහෙම නැත්නම් අලුත් දේවල් දකින්න අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කට්ටිය නම් මතක් කරලා channel එකට subscribe කරන්න. subscribe කරලා එන්න මාත් එක්ක travel කරන්න. මගේ කැමරාවෙන් ලෝකෙ දකින්න. Good morning from Tokyo. මයික් එක වැඩ කරන්නේ නැහැ. charge කරන්න හමුතුන ගාගෙන හිටියට. මේ අද වීඩියෝ එක මම ඔයාලට ඩිස්නිලෑන්ඩ් තමයි පෙන්වන්න යන්නේ. ඩිස්නිලෑන්ඩ් තමයි අද මේන් තින් එක. ඒ වුණාට ප්‍රධානම දේ ඩිස්නිලෑන්ඩ්. මේ වැස්ස හින්දා මට ඩිස්නිලෑන්ඩ් එක උදේම යන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මට දවස මේකේ ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම 12 තමයි ටාගට් කරන් හිටියේ. ඉතින් 12ට විතර ඩිස්නිලෑන්ඩ් ගිහලා හවස 7-8 විතර වෙනකල් ඉන්නවා. ඉතින් ඒක අද ඩිස්නිලෑන්ඩ් තමයි ඔයාලට පෙන්වන්න ඕනේ. right okay thank you very much for watching. හැම වෙලේම කියන දේ වීඩියෝට ලයික් කරන්න, මතක් කරලා ඕන කමෙන්ට්ස් වලින් ඕන ප්‍රශ්න අහන්න, ෆීඩ්බැක් දෙන්න, හොඳ දේවල් නරක දේවල්, අනිත් අන්තිමව කියන්න තියෙන ඉම්පෝටන්ට්ම දේ මතක් කරලා channel එකට subscribe කරන්න. බොහොම ස්තුතියි මේ vlog එක වීඩියෝ එක බලනවාට. Japan Tokyo ඉඳලා කරන අන්තිම last day in Tokyo. So hope you enjoying it. ඩිස්නිලෑන්ඩ් යන්න කලින් මම ඉස්සල්ලාම එදා දවසේ කරේ මේජි ජෙන්ග් කියන ශින්ටෝ පන්සල බලන්න ගියා. එම්පරර් මේජි මතක් කරලා තමයි මේ පන්සලේ නම දාලා තියෙන්නේ. අනිත් විශේෂ දේ ඇවිල්ලා මේ පන්සල තියෙන්නේ හෙක්ටයාර් 70ක වගේ ලොකු ඉඩමක. ඉතින් වටේටම තියෙන ලොකු ගස් කැලයක් වගේ තමයි ඉතින් තියෙන්නේ. මේ කැලේ ඇවිල්ලා ගස් තියනවලු 1,20,000ක් විතර. ඒ කියන්නේ ගස් ಜಾති 365ක් විතර තියනවලු. ඒ හැම ගහක්ම මිනිස්සු ඇවිල්ලා පැල කරපු නැත්තම් ඩොනේෂන්ස් වලින් හම්බ වෙච්ච ගස් කියලා තමයි එතන කියන්නේ. අනිත් විශේෂ දේ ඇවිල්ලා මෙතන ගොඩක් ශින්ටෝ වෙඩින්ග්ස් නැත්තම් ටී සෙරමනීස් නැත්තම් ගොඩක් ශින්ටෝ ආගමත් එක්ක යන ට්‍රැඩිෂනල් ජපනීස් කල්චර් එකේ දේවල් මෙතන වෙනවා. ඉතින් වෙඩින්ග්ස් වගේ දේවල් කියනකොට දැන් මේ වීඩියෝ එකේ අන්තිම වගේ මම ෆිල්ම් කරලා තියෙනවා ශින්ටෝ වෙඩින් එකක්. ඉතින් ඒක ටිකක් වෙනස් විදියකට වෙන්නේ. ඉතින් ඒක මම තව ටිකක් ඉස්සරහට ඔයාලත් එක්ක ඒ වෙඩින් එකේ ක්ලිප්ස් ටිකක් ෂෙයා කරන්න. එතන පුළුවන් කොලයක් ගත්තට පස්සේ අපේ ප්‍රයා එකක් නැත්නම් අපේ විශ් එකක් ලියලා envelope එකක් අස්සට දාලා cash හරි මොනවාරි donation එකක් එක්ක මේ මෙතන පන්සලට දුන්නොත් මෙතන please write down your wishes and prayers and put inside the envelope together with the money. The wishes and prayers will that you submit will be placed before the shrine's altar at the time of the ritual ceremony. මම කරන්න යන්නේ ඔයාලා වෙනුවෙන්. මේ වීඩියෝ එක බලන ඔයාලා වෙනුවෙන් මම ප්‍රයා එකක් දාන්න යන්නේ. වීඩියෝ එක බලන ඔයාලට මේ වීඩියෝස් enjoy කරන ඔයාලට අවස්ථාව ලැබෙන්න කියලා ඔයාලටත් එක්ක ජපාන් එහෙම නැත්නම් හොංකොං එහෙම නැත්නම් මම යන තැන්වල ඔයාලා දකින වීඩියෝස් බලලා ඉන්ස්පයර් වෙලා ඔයාලට travel කරන්න හම්බ වෙන්න කියලා travel කරපු නැති කවුරු ඉන්නවා නම් travel කරන්න හම්බ වෙන්න කියලා travel කරපු කට්ටිය ඉන්නවා නම් එයාලට තව ඉන්ස්පයර් වෙන්න තව travel කරන්න කියලා business class ගිය නැති කෙනෙක් ඉන්නවා නම් business class යන්න හම්බ වෙන්න කියලා එහෙම නැත්නම් flight එක ගිය නැති කෙනෙක්ට flight එක යන්න පුළුවන් වෙන්නේ. වීඩියෝස් බලන ඔයාලට ප්‍රා එකක් දාන්න යන්නේ දැන්.
ඉන්නේ යෝයෝගී ස්ටේෂන්. මම එක තව දෙයක් නෝට් කරා මේක Shibuya Scramble Crossing එකේ තියෙනවලු. මෙතනත් ඔයාලට හොඳට නෝට් වෙයි. දැන් මේකත් ඇවිල්ලා ඔක්කොලාටම පාර බ්ලොක් කරලානේ තියෙන්නේ. දැන් pedestriansලට Scramble Crossing. ඉතින් අර පැත්තට යන්නත් පුළුවන්, මෙතනින් පනින්නත් පුළුවන්. එතකොට මෙහෙන් යන්නත් පුළුවන්, හැම පැත්තෙම යන්න පුළුවන්. අද්දවල බලන්න ඔන්න අහගෙන ඉන්න. මිනිසුන්ට pedestriansලට කොල වෙනකොට Shibuya Crossing එකෙත් මේකම තියෙනවා. ඇස්පෙනීමේ දුර්වල කවුරු ඉන්නවා නම් ඒ සද්දෙන් හිතා ගන්න පුළුවන් ඩිරෙක්ෂන්ස් හිතා ගන්න පුළුවන්. දැන් මේ වගේ තැනකට කවුරු ආවොත් හිතා ගන්න ඇස්පෙන් නැති කෙනෙක් ආවොත් එයාලට හිතා ගන්න බෑනේ කොහෙකටද යන්න ඕනේ කියලා. ඉතින් ඒක හදලා තියෙනවලු by sound. ඒ ඩිරෙක්ෂන් එක කියන්නේ. දැන් ඒක කුරුල්ලෝ දෙන්නෙක්ගේ කුරුල්ලොන්ගේ සද්දයක් කියලා තමයි කියන්නේ. පොඩ්ඩක් ඉන්න ඩබල් මාත්මක කියවලා විතරයි තිබ්බේ. දැන් කන්ෆර්ම්. ඔන්න මේ පැත්තට ඇහෙන සද්දෙයි ඒ පැත්තට ඇහෙන සද්දේ වෙනස්. ඔන්න අහගන්න. අරෙන් කුරුල්ලෙක් කෑ ගන්නවා. මේ පැත්තේ තව කුරුල්ලෙක්. කුරුල්ලෝ ಜಾති දෙකක සද්දයක්. එතකොට ඔයාලා ඩිරෙක්ෂන් එක හිතා ගන්න පුළුවන් කොයි පැත්තටද යන්න ඕනේ කියලා. Through service to the Yokosuka line will soon arrive. මේක නෙවෙයි යන්නේ 12:51ට කෝච්චියක් තියෙන ඒක යන්න ඕනේ ඊළඟ එක. ඔය පොලිමට පිළිවෙලට නගින්නේ. බහින්නේ ඕකේ මම Shinjuku ඉඳලා දැන් ආවා මේ ස්ටේෂන් එකට. මාහිමා ස්ටේෂන් එකට ආවා. එතනින් තමයි දැන් ඩිස්නිලෑන්ඩ් යන්න ඕනේ. දැන් මේ තියෙන ටෝකියෝ ඩිස්නිලෑන්ඩ් අර පැත්තට තමයි ටෝකියෝ ඩිස්නි සී. මේකේ ටිකට්ස් මම මේකේ වැඩි වෙලා ඉන්නේ. ෆයර්වර්ක්ස් තියෙනවනේ ඩිස්නි මේ කාසල් එක ගාව. ඒක බලන්න ඉන්නම් කියලා හිතුවා. ඒ වුණාට අද ඒක නෑ. මේ දවස් ටිකම ඒක කැන්සල් නෙමෙයි රෙස්ට් ඩේස් යාලගේ. ඒ වෙලාව බලන්න මම ඇවිල්ලා තියෙන්නේ ඒක නැති දවසේ. වැස්ස කියලා තිබ්බ හින්දා තමයි මම මේ වැඩි මේ ඉන්නේ නැහැ කියලා හිතුවේ. හැබැයි දැන් පොඩ්ඩක් මේ වැස්ස අඩු වෙලා මේ කූල් ගතිය තියෙනවා. ඉතින් රෑ ආය වහිනවා කියලා තියෙන ඉතින් වැඩි වෙලා ඉන්නේ නැති වෙයි බලමු. මේකේ ටිකට් එක මම ගත්තේ Klook එකකින්. මම Klook ගැන නිතරම කියනවා. Klook එකේ benefits තියෙනවා ගොඩක්. ඔයාලා ගන්නවා නම් ඔය ඒෂියන් කන්ට්‍රීස් වල යනවා නම් විශේෂයෙන්ම තව වෙන රටවල් වල events, tickets, e-sims, transport ඔය ගොඩක් වගේ දේවල් ඔයාලට ගන්න පුළුවන් Klook එක. මේ පාක් එක ඕපනින් ටයිම්ස් ඇවිල්ලා උදේ 9ට විතර. ඉතින් සමහර වෙලාවට මේ ඩිස්නි හොටෙල්ස් වල ඉන්න ගෙස්ට්ලාට මේ තියෙන ඩිස්නි හොටෙල් එක. ඒකේ ඉන්න ගෙස්ට්ලාට කලින් ඇඩ්මිෂන් දෙනවා පොඩි ටික වෙලාවකට කලින් රයිඩ්ස් ටිකක යන්න. ඉතින් මේ මම වීඩියෝස් වල බලලා ආවේ උදේට මෙතන ලොකු සෙනගක් ඉන්නවා. ලොකු සෙනගක් පාක් එක අස්සට යන්න. ඉතින් මම ඒ රිස්ක් එක ගත්තේ නැහැ. මම ඒකින්ද අර ටෙම්පල් එකට ගිහිල්ලා රිලැක්ස් එකේ ආවා. මොකද මම දන්නා මට මේකේ ගොඩක් රයිඩ්ස් වල යන්න ඕනේ නැහැ. මම ටාගට් කරගෙන ඉන්න රයිඩ් 4ක් හරි 5ක් හරි. ඒ 4 හරි 5 හරි මම ඔයාලගාව එක්කන් යනවා. Pirates of the Caribbean, Beauty and the Beast. ඒ වගේ රයිඩ් දෙක තුනක් තියෙනවා. හරි පොපියුලර් රයිඩ්ස් ටිකක්. ඒ වල මම ඔයාලව එක්කන් යනවා. ඕකේ මෙතන සිකියුරිටි තියෙනවා. සිකියුරිටි ගේට්ස් වලින් ගිහිල්ලා අතන ඔයාලගේ සිකියුරිටි චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් ඇතුළට. ඉතින් Klook එකෙන් බුක් කරනකොට හරි ලේසි. කෙලින්ම QR කෝඩ් එක ෆෝන් එකට එනවා. ඇප් එකෙන් බලන්නත් පුළුවන්. නැත්නම් ඊමේල් එකෙන් බලන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ස්කෑන් කරන්න විතරයි. අනිත් එක online only tickets. ඕකේ මෙතන ඇවිල්ලා ගන්න ලෑස්ති වෙන්න එපා. online only. ඒකින්ද කලින් බුක් කරලා එන්න. Hello. Thank you. Goofy. ගොඩාක් කට්ටිය එක එක ඩ්‍රෙසස් දාගෙන ඉඳ ඩිස්නි කැරක්ටර් කවුද මෙතනට ඇඳුමක් ඇඳන් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා හිතා ගන්න බෑ. පාක් එක වටේ ඔයාලට පස්සේ පෙන්වන්නම් තව. හැබැයි මේන් තින් එක ඇවිල්ලා ඇතුළට ආපු ගාම ඩිස්නි ඇප් එක ඉන්න කලින් දාගෙන එන්න. මේ ඇප් එක දාගෙන ආපුවාම ඇප් එකේ පෙන්නනවා මුළු මැප් එක පෙන්නනවා මේ පාක් එකේ. ඊට අමතර හැම
රයිඩ් එකකටම කොච්චර වෙලා වේටිං තියෙනවද කියලාද. සමහර රයිඩ්ස් තියෙනවා පැය 2 විතර ඉන්න ඕනේ පොලිමේ. ඉතින් ඔයාලට පුළුවන් ටිකට් එක ලින්ක් කරාට පස්සේ ඔයාලට පුළුවන් මැප් එකේ බලන්න පුළුවන් කොච්චර වේටිං ටයිම් තියෙනවද. හැමතුරු ඒවා අපිට පුළුවන් සල්ලි ගෙවලා අර ඇක්සස් එක මේ ෆාස්ට් පාස් එක වගේ ගන්න. ඉතින් සමහර රයිඩ්ස් තියෙන ෆාස්ට් පාස් එක ගන්න ඕනේ. ඉතින් මම කරන්න යන්නේ මට ඕන රයිඩ් එක වේටිං ලිස්ට් එකකට යනවා. ඊටු එකට සල්ලි දීලා ගන්නවා. ඊට ඕනේ Beauty and the Beast තව නිකන් පොඩි කෝච් එකක් වගේ රයිඩ් එකක් තියෙනවා Pirates of the Caribbean. අනිත් එක ඇවිල්ලා මගේ ෆේවරිට් රයිඩ් එකක් ඇවිල්ලා It's a Small World. මේ ඇවිල්ලා මගේ තුන්වෙනි ඩිස්නි රිසෝට් ඩිස්නි පාක් එක. මම ගිහිල්ලා තියෙනවා ඩිස්නිලෑන්ඩ් පැරිස්. ඊට පස්සේ ගියා ඩිස්නිලෑන්ඩ් ඕලෑන්ඩෝ ඩිස්නි වර්ල්ඩ් ඕලෑන්ඩෝ මේන් එක. ඊට පස්සේ මේ ඇවිල්ලා ඩිස්නිලෑන්ඩ් ටෝකියෝ. එනිවේස් මම වටපිට දැන් මගේ අර සෝට් අවුට් කරගන්න ඕන ටික සෝට් අවුට් කරගෙන මම ඊට පස්සේ ඔයාලත් එක්ක මොනවාරි පෙන්වන්න දෙයක් තියෙනවා නම් පිටුට ටික පෙන්වන්න. ඕකේ මම ටිකට් එක ලින්ක් කරා මේ අද දවසේ. දැන් ඩිස්නිලෑන්ඩ් ටෝකියෝ දැන් මේ ඇවිල්ලා අපිට බලන්න පුළුවන් එක එක රයිඩ්ස් වලට කොච්චර වෙලා යනවද කියලා. දැන් මේ මෙතන දැන් මං ඉන්නේ මේ හරියේ. මෙතන තියෙනවා Pirates of the Caribbean. Pirates of the Caribbean 10 minute wait. ඉතින් ඒක මරු. මම ඒකට යනවා ඉස්සෙල්ලාම. It's a Small World විනාඩි 5යි. ඉතින් දැන් මම කරන්න යන්නේ අර වැඩිම long wait තියෙන වැඩිම line එක තියෙන tickets වලට දීලා ඒ list එකට යනවා. එතකොට යාලා time එකක් කියනවා. ඒ time එකට මම මේ ride එක ගාවට යන්න ඕනේ. right. මම දැන් ඒක කරලා ඉවර වෙලා මම ඔයාලට ටික ටික පෙන්නන්න. ඒක කියන්නේ main street කියලා මේ හොඳ දේ ඇවිල්ලා shade එක තියෙනවා. පැරිස් වලයි USA වලයි මේක shade නෙවෙයි. full එළියේ තියෙන්නේ. ඩිස්නි පාක් එක අස්සට එනකොට මතක තියාගන්න ටිකට් එක විතරක් නෙවෙයි අතුලට ආවට පස්සේ හොඳ ගණන් සෙට් වෙනවා. මොකද තනිකර කෑම ඇවිල්ලා මාකප් වෙලා තියෙන්නේ. එතකොට අතුලට ආවම ඔයාලා ගන්නවා සාමාන්‍යයෙන් අර මිකි ඉයර්ස් ඒව ගන්නවා. ඒවා හරි එක්ස්පෙන්සිව් කියන්නේ පොඩ්ඩයි ඉතින් $20 30ක් වගේ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගොඩාක් shops තියෙනවා. ඉතින් පොඩි බබාලා එක්ක ආවොත් good luck. පුළුවන් තරම් බබාලා නැති කාලේ ඉන්න. එම්පෝරියම් එක අස්සේ තමයි ඩිස්නි මිකි ඉයර්ස් එම දෙන්නේ. මම ඒක ඔයාලට පෙන්නලා ඉන්නකොද? ඉතින් මේකේ ප්‍රයිස් එක yen 2200යි මේක. ඩොලර් 22ක් මේක. මේක විතර 2200 yen 2200. ඉතින් ඩිස්නි මිකි ඉයර්ස් මිනි ඉයර්ස් මේවා. මේ කීයද? yen 1500යි. AUD 15යි. Okay. අයිකොනික්ම ස්පොට් එක මේ පාක් එකේ පැරිස් එකයි මේකයි අතර මම හිතනවා තාම පැරිස් සින්ඩ්‍රෙලා කාසල් එක ලස්සනයි කියලා. හැබැයි මේකත් ලස්සනයි. age doesn't matter. වයස ප්‍රශ්නයක් නෑ. ඩිස්නිලෑන්ඩ් එන්න ඕන. මම ඩිස්නි ෆෑන් කෙනෙක් නෙවෙයි. ඒ වුණාට you must අනිවාර්යෙන්ම එන්න ඕනේ ආවම chance එක තියෙන වෙලාවට. මම ඉස්සල්ලාම කරේ ලොකු බඩගින්න ගිහියා කෑම එකක් ගත්තා. මෙතන මම hot dog combo එකක් ගත්තා. yen 1040. ඒකට එනවා chips, drink, hot dog එක. එච්චරයි. ගොඩක් තැන්වල පොලිමේ ඉන්න තියෙනවා. ඉතින් පොලිමේ ඉන්න තියෙන ඉඳන් ඉස්සලම් කාලා ඉන්නවා. මේ මම සාමාන්‍යයෙන් කොකාකෝලා බොන්නේ මම මේ අද ඉන්නම බැරි ඉඳ පොඩි sugar craving එකක් ඕනේ හින්දා මේ ගත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් soda drinks බොන්නේම නෑ මම. anyways කෑම කාලා බඩ සන්තෝෂ කරලා ඉන්න ඕනේ ඔක්කොටම කන්නේ.
ඩිස්නි තීම් පාක් එකේ එක එක පැතිවලට බෙදලා තියෙන ඒරියස් වලට. දැන් මේ අර ඈත කාසල් එක පේන දැන ඇඩ්වෙන්චර් ලෑන්ඩ්, වෙස්ටර්න් ලෑන්ඩ්, ෆැන්ටසි ලෑන්ඩ්, ඊට පස්සේ තම මොනවද ටූන් ටවුන්, ටුමාරෝ ලෑන්ඩ්. ඉතින් ටුමාරෝ ලෑන්ඩ් තමයි අර පැත්තේ. මේ පැත්තේ ගොඩක් ඔය රයිඩ්ස් ගොඩක් තියෙනවා. හැබැයි මට ඉස්සල්ලාම යන්න ඕනේ අඩුම වේටින් ටයිම් එක තියෙන. ඉස්සල්ලාම යමු. මම ඉස්සල්ලාම කවර් කරන්න යන්නේ Pirates of the Caribbean විනාඩි 10යි. ඊට පස්සේ It's a Small World ඔයාලා ඒ බීට් ඒ මියුසික් එක අනිවාර්යයෙන්ම මොකද්ද කියලා දන්නවා. ලංකාවේ චූන් පාන් වාහන වෑන් වල තියෙන මියුසික් එක තමයි It's a Small World එකේ. ගොඩක් අර රිවර්ස් කරනකොට එන මියුසික් එකක් තියෙනවා. ආලා තියෙනව නේද? අන්න ඒ බීට් එක ඔරිජින් එක තමයි It's a Small World. දැන් ඉස්සෙල්ලා යන්කෝ Pirates of the Caribbean වගේ නේ. Hi. Okay, let's go. කරුවලේ හැබැයි මුකුත් පේන්නේ නැහැ. しっかり捕まってろ両方のお手手でな Run up your white flag, you scurvies! Go broadside! Pound them, lads! Pound them! Here I be, holding the treasure map and the key as well. What I wouldn't give. As a stipend to cover my expenses. And a chest of jewels. Drink up me hearty yo-ho. Yo-ho, yo-ho, a pirate's life. Not a good one. That is a bad one. Drink up me hearty yo-ho. Rather foolish. Okay, that's right one. විනාඩි 10ක්වත් ගියේ නෑ බෝලිම 10 minutes කියලා තිබ්බද? ඔයාලා කේන්ද ඇති. මම රයිඩ් එකේ බෝලිමේදී අර එක්ස්ප්‍රෙස් පාස් එකක් ගත්තා සින්ඩරෙල්ලාස් කාසල් එකට. දැන් මම ඒකට යනවා. මොකද 2:55ට ඒක මගේ ඇඩ්මිෂන් ටයිම් එක තියෙන්නේ. I go there next. One of the best rides in Disneyland Tokyo. Battery එක දැන්ටම 156යි. ඒක ඉතුරු කරගන්න ඕනේ. ඔයාලට ගොඩක් දේවල් පෙන්වන්න තියෙනවා. Sinclair's Beauty and the Beast ride එකේ waiting time එක 70 minutes. normal පොලිම යනවා නම්. මට වෙලා නැහැ. මගේ වෙලාව හරි ඉම්පෝටන්ට්. ඉතින් වෙන 2000 ගියත් කමක් නැහැ. ඒ රයිඩ් එක යන්න ඕන හින්දා මොකද ඒක ඒ වගේ දේවල් ඉම්පෝටන්ට් ඒවා ගියාම අපේ වෙලා ඉතුරු වෙන රයිඩ්ස් වල පොලිම හිටියත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ අර පේනක් දන්නේ නැහැ. තව යනවා අරයට තව පොලිම යනවා. මේ විනාඩි 5ක් ඉන්න ඕන පොලිමේ. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ එක්ස්ප්‍රෙස් පාස් එකක් ගෙවලා ගන්න එක මාර වැලියක්.
බලන්න පොඩි ගන්න පටන් ගත්තා. විනාඩි 60ක් මේ පොලිමේ ඉඳලා මේක ඇතුළට ආවට පස්සේ ආයෙත් පොලිම. Beauty and the Beast රයිඩ් එක ඩිස්නිලෑන්ඩ් පාර්ක්ස් වලින් මම ගිහිල්ලා තියෙන ලස්සනම රයිඩ් එකක්. ඒ රයිඩ් එක විනාඩි 7කට වඩා දිගයි. ඉතින් මේ වීඩියෝ එකේ ඔක්කොම දාන්න බැරි හින්දා මම ඒක වෙනම YouTube වීඩියෝ එකකට ඔයාලට බලන්න අප්ලෝඩ් කරන්නම්. ඒක මිස් කරන්න නැතුව බලන්න. මොකද හරිම ලස්සන රයිඩ් එකක්. මම හිතනවා ඔයාලා ඒක හොඳටම එන්ජොයි කරයි කියලා. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ Beauty and the Beast රයිඩ් එකේ තියෙන මැජිකල්ම මොමන්ට් එකක්. මෙතන Beast එයාගේ ස්පෙල් එක එයාගෙන් අයින් වුණාට පස්සේ එයා නැවතත් කුමාරයෙක් නැත්තම් නෝමල් මිනිස්සෙක් වෙන මොමන්ට් එක. මේක ඇවිල්ලා ලස්සන ඔප්ටිකල් ඉලූෂන් එකක්. අදාහ ගන්නත් බෑ. Best $20, best 2,000 yen ever spent. Apparently a very famous Japanese track එකක් ඔක්කොලම මෙතන dance කරන්න පටන් ගත්තා. ඒකට පොලිම් බලන්න. මෙතන පටන්ගෙන අසර රෙහෙන් ගිහින් ඇතුළට යනකල් පොලිම. හරි. දැන් මම යනවා ඊළඟට මගේ ෆේවරිට්ම රයිඩ් එක ඩිස්නි වල මගේ ෆේවරිට් රයිඩ් එක It's a Small World. Welcome to Small World Station. Once you have boarded your boat, arms, feet, My and favorite legs ride. inside Favorite. your cruise. 谢谢交通中心。为了您的安全，旅途中请不要站起来。 දෙවෙනි පාරට තනියම පොලිම තනියම මට විතරක් රෝ එකක්. Oh, let's go. දිගටම රෙකෝඩ් කරන්නේ නැහැ මේක. මොකද කොපිරයිට් වලට අහුවෙන්න පුළුවන්. මේ සින්දුව දන්නවද කියන්නේ? රට හිතා ගන්න පුළුවන්ද? ඔස්ට්‍රේලියා. මම ලස්සන රයිඩ් එකක් එක. ලෝකෙ හැමදාම ඔච්චර සුන්දර නෑ. 等到船完全停止之后， රයිට්. විනාඩි 10යි කියලා තිබ්බේ ඒ වුණාට 10ක් ගියේ නෑ. විනාඩි 2ක් ඇතුළතදී මෙතනට ආවා. ඒ කියන්නේ මේ රයිඩ් එක. こちらからご案内いたしますので、お座りになったままお待ちください。 චූන් පාන් සද්දේ මේ තව ඉස්සරහට ෆිල්ම් කරන්න අඩුයි මොකද බැටරි 30% තියෙන්නේ. ඒකට මම දැන් ඉන්න රයිඩ් එක හිතා ගන්න පුළුවන්ද?
මෙරික රවුන්ඩ් එක. මම අශ්වයෙක්නේ. Okay. Let's go. මම ඉස්සෙල්ලා කිව්වා වගේ වයස අදාළ නැහැ. You have to be young at heart. young in mind and young in heart. ඒ ඇති. යා ෆෝන් එක වැට්ටුවා. පොඩක් කැරකිල්ලා වගේ දැන් නෑ. රයිට් ඒ රෙඩ් එක ඉවරයි. දැන් වහින්න ඕනේ. වැටෙන්න. Seated, keeping hands, arms, feet, and Thank you. තව රයිඩ් එකක් තනියම මිනිස්සු බලලා නැති ඔක්කොලාම බබාලා කපල්ස් පිටින් ඇවිල්ලා ඉන්නවා. මේ මිනිස්සු එක්ක විතර තනියම යනවා කියන්නේ. Anyways මේක පීටර් පෑන් රයිඩ් එක. මේක තමයි මට යන්න ඕන ලෙඩි බනිත් රයිඩ් එක. මේක ගියාට පස්සේ යන්න ඕන හැම එකටම වගේ ගියා. මේකේ වේටිං එක පැය භාගයයිලු. බලමු පැය භාගයයි කියලා කිව්වට අර පීටර් පෑන් එකත් පැය භාගයයි කියලා කිව්වා. ඒ වුණාට විනාඩි 15ක් වගේ තමයි ගියේ. අර මං හිතන්නේ වැඩිපුරත් එක කියනවා ඇති. ඉතින් ඔව් මේක ඇවිල්ලා මේක තමයි මගේ ලිස්ට් එකේ නම්බර් 1ද 2ද. අර මේ Beauty and the Beast එක නෑ මේක 1. ඊට පස්සේ තමයි Beauty and the Beast තිබ්බේ right. ලියෙන් යන්නේ අනිවාර්යෙන්ම තෙමෙනවා කමන්නේ ඔයාලා වෙනුවෙන්. නෑ නෑ ඔයාලා වෙනුවෙන් මට මං වෙනුවෙන් ඔයාලා වෙනුවෙන්. If any of you folks are wearing hats or glasses, make sure to remove them, okay? What a ride! Okay, that's a wrap. තාම හිතන්නේ ඩිස්නිලෑන්ඩ් පැරිස් වල තමයි ලස්සනම කාසල් එක තියෙන්නේ. හැබැයි මේකත් හරිම ලස්සනයි. මම හිතන්නේ මේක හරි ලස්සනයි. හැබැයි ඩිස්නිලෑන්ඩ් පැරිස් එකේ නිකන් හරි රොමැන්ටික් ෆීලිං එකක් තියෙනවා. ඒකත් හරි ලස්සනයි. ඉතින් ආය යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් එහෙම ගියොත්
ආය වෙනම දවසක ඩිස්නිලන්ඩ් පැරිස් වලින් ඔයාලටම vlog එකක් කරන්න. ෆස්ට් එක මේ ඩිස්නිලන්ඩ් ටෝකියෝ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒකින්ද මේක මටත් අලුත්. ඒකින්ද මම ඔයාලත් එක්ක මේක එන්ජොයි කරනවා. ඉතින් මං හිතනවා ඔයාලා සෝෆා වීඩියෝ එකේ මොන හරි වැලියු එකක් ඔයාලට ඇති කියලා. ඩිස්නිලන්ඩ් ගිය කට්ටිය බලනවා නම් වෙන ඒවට ගිහලා තියෙනවා නම් ඩිස්නිලන්ඩ් ටෝකියෝ එක්ස්පීරියන්ස් එක කොහොමද? නැත්තම් ඩිස්නිලන්ඩ් ටෝකියෝ යන්න කවුරු හරි බලාගෙන ඉන්නවා නම් එයාලටත් හොප්ෆුලි මේක වැලියු. එහෙම නැත්තම් ඩිස්නිලන්ඩ් ගියපු නැති කවුරු හරි මේක බලනවා නම් ඔයාලට හොප්ෆුලි මේ අලුත් දෙයක් මම හිතනවා මේක බලලා ඔයාලත් ඉන්ස්පයර් වෙයි. කවදා හරි ටෝකියෝ වල හරි හොංකොං වල හරි චයිනා වල ෂැන්හායි වල හරි නැත්තම් පැරිස් හරි USA වල හරි යන්න ඔයාලටත් ඉන්ස්පයර් වෙලා ඔයාලටත් ලෑන්ඩ් ඔපචුනිටි එක ලැබෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාලට. ෂෝ ඔෆ් එකකට කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ මට පුළුවන් තනියම එන්ජොයි කරලා යන්න. මේ ටුවර් එක ඉවරුනාට පස්සේ මම දාන්නම් behind the scenes මේ වගේ වීඩියෝ එකක් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඉතින් මං විතරක් නෙවෙයි අනිත් content creatorsලාත් සෑහෙන්න මහන්සි වෙනවා කියලා මම දන්නවා. ඉතින් මේ වගේ එක වීඩියෝ එකක් හදන්න විනාඩි 20 පැය භාගේ වීඩියෝ එකක් හදන්න සමහර වෙලාවට පැය 4-5 මහන්සි වෙන්න ඕනේ ෆිල්ම් කරන්න විතරක්. ඉතින් ඒ වගේ මහන්සි වෙන්න මම කැමති ඔයාලට ඔයාලත් එක්ක ෂෙයා කරලා ඔයාලවත් ඉන්ස්පයර් කරන්න. කොහොමද කවුරු හරි ඉන්නවනම් ඔයාලත් දැකලා ඉන්ස්පයර් වෙලා දැකලා නැත්නම් වීඩියෝ එකකින් හරි ඒක ඔයාලට දකින්න හදන එක තමයි මගේ ගෝල් එක. ඉතින් මම හිතනවා ඔයාලා මේක එන්ජොයි කරනවා ඇති කියලා. ඉතින් මතක් කරලා channel එකට subscribe කරන්න. අර silver plate target එක දැන් ඉතින් ලක්ෂය අවුරුද්ද ඉවරෙන්න කලින් අමාරුයි. කරන්න බැරි වෙයි. ඒ වුණාට ඔයාලගේ support එක තියෙනවා නම් පුළුවන් වෙයි. බැරි නෑ. ඉතින් වීඩියෝ එක බලනකොට බොහොම ස්තුතියි. මොනවද ඩිස්නි වල මේ ළඟදී අමුතුම නඩුවක් USA වල theme park එකක එක couple එකක් මේ කණ්ඩ යනකොට ඒක එක්කෙනෙකුට nut allergy එකක් තිබිලා තියෙනවා. restaurant staff එකෙන් අහලා මේකේ nuts තියනවද කියලා අහලා allergy එක කියලා nuts theory මොනවද තියනවද කියලා අහපුවාම ඒ staff එක එක්කෙනා මොකුත් නෑ කිව්වට පස්සේ ඊපස්සේ couple එක කෙනෙක් කාලා ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඒ කපල් එකේ මං හිතන්නේ වයිෆ් එයාට මොන හරි පීනට් ඇලර්ජි එකක් හරි මොන හරි වෙලා එයාව හොඳටම එයාට අමාරු වෙලා එයා කොහොම හරි එයාව හොස්පිටල් එකට ගෙනියනට පස්සේ එයා අන්ෆෝචුනේට්ලි එයා මැරුණා. ඉතින් මැරුණාට පස්සේ එයාගේ හස්බන්ඩ් ඩිස්ටින්ට විරුද්ධව නඩුවක් දැම්මා. ඔයා දන්නද මේක මාරයි. okay this is how big companies cover themselves. නඩුව කතා කරන්න ගියාම වන්දි ඉල්ලන්න ගියාම ඩිස්නි ලෝයර්ස්ලා ආගියු කරා මේ හස්බන්ඩ් එයා ඩිස්නි ප්ලස් මෙම්බර්ෂිප් එක ගත්තා කියලා. ඉතින් ඩිස්නි ප්ලස් මෙම්බර්ෂිප් එකේ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් අර අපේ තියෙනව නේද පිටු ගණන් අපි කියවන්න තු නෙක්ස්ට් කියලා ගහන්නේ. ඒකේ එක ක්ලෝස් එකක් තිබිලා තියෙනවලු මොනවාරි හේතුවකට ඩිස්නිට against legal action එකක් ගන්න ආවොත් ඒවා උසාවියට ගෙනියන්න නැතුව වෙනම private and confidential agreement එකකට behind courts උසාවි යන්න නැතුව මේවා අපි විසඳ ගන්න ඕනි කියලා ක්ලෝස් එකක් තිබිලා තියෙනවා. එතකොට ඩිස්නි ආගියු කරා මේ හස්බන්ඩ් ඩිස්නි ප්ලස් එක ගන්නකොට මේකට එයා ඇග්‍රී වුණා ඒක හින්දා අපි නඩු කතා කරන්නේ නැහැ කියලා. ඉතින් ඕක ලොකුවට ගියා මාස ගාණක්. ඩිස්නි වලට ඩිස්ටිගේ නමට හොඳ නැහැනේ මේ වගේ මේ මිනිස්සයා ලොකු ගාණකුත් නෙවෙයි වන්දි ඉල්ලලා තිබ්බේ. අන්තිමට ඩිස්නි undisclosed amount එකකට settle කරා කියලා කියනවා. නැත්තම් උසාවි යන්න නැතුව හරි උසාවි කියලා මොන හරි එකක් වුණා ඔය දෙකෙන් එකක්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි කියවන්නේ නැහැ නේ ඔය. ඉතින් කියවන්න කියලා කියනෝනේ ඔය පිටු ගණන් අපිට කියවන්න වෙලා නැහැ. ඒ වුණාට anyways මම හිතනවා ඒක ඔයාලට important valuable lesson එකක් කියලා. වෙබ්සයිට් එකේ තිබ්බා අද fireworks නැහැ කියලා. හැබැයි මෙතන ඉන්න එක්කෙනේ staff එකේ කෙනෙක් කිව්වා 8:00ට තියෙනවා කියලා. 8:00 කාලේ නම් ඉන්නන්නේ. ආය කෝකටත් කායෙන් හරි චෙක් කරලා බලන්න ඕනේ. මේ ඇත්තද බොරුද දන්නේ නැනේ. කොහමරි දැන් තව විනාඩි 20කින් මෙතන මොකක් හරි ෂෝ එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මිනිස්සු මේ ඇවිල්ලා ඉන්නේ ඒකට. fireworks මොනාරි එකක් තියෙනවා. මම jungle cruise එක කරලා ගෙලින් මෙතෙන්ට ආවේ. wow
That was amazing. අන්තිම ටික මම හිතුවේ නෑ වෙයි කියලා. I am so glad I was recording. I hope you enjoyed it. ඔයාලා බලලා ඒක enjoy කරා නම් මට ඒ ඇති. බඩගින කෑලා කන්නාවා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක හොඳට එන්ජොයි කරනවා ඇති කියලා. මොකද මම නම් හොඳට එන්ජොයි කරනවා පාක් එකේ හැමදේම කර කර පොඩි ළමෙක් වගේ. ඔයාලත් කවදා හරි ටෝකියෝ හරි වෙන කොහේ හරි ඩිස්නිලෑන්ඩ් එකට යනවා නම් hopefully මේ වීඩියෝ එක ඔයාලට ඉන්ස්පිරේෂන් එකක් කියලා හිතනවා. Thank you for watching. කන්න ගත්තා. මේ එග් එක බලන්නකෝ. මිකීගේ මූණ වගේ. Never too old for Disney. ආසල් එක ළඟට පෙන්නන්න බැරි වුණානේ. ඉතින් මේක ඇතුලෙන් යන්න විතරයි පුළුවන් මේ ගොඩක් මේ ඇතුලට කියලා මේ බිල්ඩින් එක අස්සට යන්න බෑ මේ වගේ හදලා යන්න දෙන මිනිස්සුන්ට ඇවිදගෙන යන්න හදලා දෙනවා මෙන්න මේ. But Disney fan කෙනෙක් වෙන්න ඕනේ but how magical is Disney? අර නිකන්
අපි කොච්චර වයස වුණත් අර ඒවා බලනකොට හරි ආසෙ හිතෙනවා. අපේ ප්‍රියය පොඩි කාලේට යනවා වගේ දැන් අපි මොකද අපි grow up වුණේ අපි ලොකුනේ බලන audience එක කොහොමද කියන්නේ දන්නේ අපි හැදුනේ ওই Disney characters එක්ක. ඉතින් ඒවා මොනවද කරත් අපි කොච්චර වයසට ගියත් ඔය එකපාර මේ එක සවුන්ඩ් එකකින් එක සුවඳකින් එක මියුසික් එකකින් එක රසකින් අපිට පාරන දේවල් ගොඩාක් මතක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ඔය Disney characters music sounds ඒ වගේ දේවල් වුණාම එකපාරම අපේ nostalgia feeling එකක් එනවා. වීඩියෝ එක රැප් කරන්න යන්නේ. ඔයන් හිතනවා ඔයාලා මේ ඩිස්නිලෑන්ඩ් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. අද ගොඩාක් දේවල් කවර් කරා. ඕපන් ඔන්න මෙන්න තියෙන ඩිස්නිලෑන්ඩ් පැරිස් මම දන්නේ අද ෆයර්වර්ක්ස් තිබ්බා. හැබැයි ගොඩක් වෙලා ෆයර්වර්ක්ස් තිබ්බේ නැහැ. අර කාසල් එකේ සාමාන්‍යයෙන් කාසල් එකේ ෆයර්වර්ක්ස් යනවා. ඒක මේකේ තිබ්බේ නැහැ. බර දවල් වරුවේ අර ඉස්සල්ලන් මම ඔයාලට එකක් රෙකෝඩ් කරා. ඒක හොඳට රෙකෝඩ් වුණා. අංගත් තියාගෙන මයික් එක නැහැ. අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. මාත් එක්ක ටෝකියෝ හොංකොං ටෝකියෝ සීරීස් එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. හොංකොං කැතේ පැසිෆික් වීඩියෝ එක ඒක මම ඊයේ අප්ලෝඩ් කරා. ඊට පස්සේ තව තියෙනවා හොංකොං වල vlog දෙකක් හරි තුනක් හරි. ඊට පස්සේ ටෝකියෝ වල vlog තුනක් හරි හතරක් හරි තියෙනවා. ඊට පස්සේ හෙට මම දැන් හෙට යනවා. හෙට සඳුදා මම හෙට යනවා ඕස්ට්‍රේලියා. යන ගමන් ජපෑන් ටෝකියෝ වල මම try කරනවා ෆස්ට් ක්ලාස් ලවුන්ජ් එක ජපෑන් එයාලයින්ස් එකේ. බලමු ඒක access තිබ්බොත් ඒකට යනවා. එමන්ද හොංකොං and ටෝකියෝ travel series එක ඉවරයි. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක හොංකොං and ජපෑන් ටෝකියෝ එක්ස්ප්ලෝර් කරාට. මං හිතනවා ඔයාලට මේ වීඩියෝස් වලින් මොනවා හරි වැලියු එකක් තියෙන්න ඇති. වැලියු එකක් නැතත් ඔයාලා ඉන්ස්පයර් වෙන්න හරි ඊළඟට travel කරන්න ගිහින් දේවල් බලන්න කරන්න. එම නැත්තම් travel ඉන්ස්පයර් වුණ නැතත් කමන්නේ මේ වීඩියෝස් වලින් අලුත් දෙයක් දැක්කනම් මට එච්චරයි වෙන්න ඕනේ. මොකද මම මේ මහන්සි වෙලා මේ වීඩියෝ එකක් හදන්නේ. මොකද ඔයාලත් එක්ක ෂෙයා කරන්න. නැත්තම් මේ තනියම එන්ජොයි කරන්න නෙමෙයි. තව ඉස්සරහට දාන්න හිතාගෙන ඉන්නවා behind the scenes ඒවා මේ වගේ දැන් ඔයාලා විනාඩි 20 30 දැක්කට මේක හදන්න යන effort එක. ඉතින් හිතනවා ඔයාලා මේ series එක හොඳට enjoy කරන්නද කියලා. So wrapping up, oh that's beautiful. Wrapping up this Hong Kong and Japan trip. So hope you enjoyed it. මම හිතනවා ඔයාලා enjoy කරන්න ඇති කියලා. ඉතින් ඉවර කරන්න කලින් වීඩියෝ එකට like කරන්න, channel එකට subscribe කරන්න, silver plate එක ගන්න තමා දැන් ඊළඟ target එක තියෙන්නේ. ඒක කරන්න පුළුවන් ඔයාලගේ උදව්වෙන් විතරයි. ඉතින් ඔයාලාගෙන් value එකක් මම බලාපොරොත්තු වෙන්නේ channel එකට subscribe කරොත්. ඉතින් උඩට බලපු ඔයාලට බොහෝම ස්තුතියි. තවත් වීඩියෝ එකක ආය හම්බ වෙනතුරු ඉස්සරහට එන්න තියෙනවා තව vlogs ටිකක් Singapore Airlines ඊට පස්සේ Emirates. ඉතින් ඒක හින්දා මතක් කරලා channel එකට subscribe කරන්න. මම Instagram එකේ ඉන්නවා. ඕන වෙලාවක message එකක් දාන්න දැක්කොත් ගොඩක් busy වෙන වෙලාව තියෙනවා. ඉතින් Instagram message එක දැක්කොත් අනිවාර්යයෙන්ම ඔයාලට respond කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉතින් වීඩියෝ බලපු අය ඔයාලට බොහොම ස්තුතියි. තවත් වීඩියෝ එකක ආය හම්බ වෙනතුරු ගිහින් එන්න. goodbye. That's a wrap from Tokyo.